What's up? ඉතින් මම ආවා පොළොන්නරුව පැත්තේ. පොළොන්නරුව පැත්තේ ඉඳලා මම ඇවිදින්න යන්න හිතුවා vlog එකක් දානකම්. ඊට පස්සේ මෙහෙ තියෙනවා වැවක් තියෙනවා. අපි ගෝස්ට් වීල් දිගේ ගිහලා පොඩි vlog එකක් වගේ වෙන්නේ. අපි පොඩ්ඩක් ඇවිදලමු. යන්න. පොඩ්ඩක් දුර තියෙනවා. අපි ඇවිදලා පොළොන්නරුව සාමාන්‍ය පරිසරයකට ඇවිල්ලා තියෙන්නේ. කලින් නම් රස්සාවල් නම් සීතල තමයි තිබ්බේ. නිකන් හඹුතලේ පැත්ත වගේ සීතල තිබ්බා. ඒත් අර නිකන් අපිට දේශගුණේ වෙනස් වෙන දැනෙන පොඩ්ඩක්. මේ අයට ඒක නිකන් සීතල විතරයි දැනුනේ. අපිට හඹුතලේ නම් හිටාම අර පොඩ්ඩක් උෂ්ණ ගතිය වගේ දැනුණා. ඉතින් දැන් නම් රස්නේ පොඩ්ඩක් තියෙනවා. තාම අර ගිනි කාස්ට් එක අවුව පායලා නැහැ. පොඩ්ඩයි අවුව තියෙන්නේ. තව ටිකක් දුර තියෙනවා. මෙතන තියෙනවා ස්ටේෂන් එකට පාර දුම්රිය ස්ථානය. සූම් ගන්න. ඊට පස්සේ ඊට එහා පැත්තේ තියෙනවා පන්සල. ලස්සන පන්සල. පොඩි පන්සල. මේ පොඩි කියන්නේ බෑ. අපි ඉස්සරහට තියෙනවා. අපි දැන් ඉස්සරහ බල්ලක් තියෙනවා. ඒක වැහුවාම මේක තමයි ඒක. දැන් අපි වැවගාවට වගේ ඇවිල්ලා තියෙන්නේ. ඉස්සෙල් පස්සේ බල්ලෙක් පස්සෙන් ආවා මම කකුල ගාව. මම ඉතපන්නේ නැහැ නිකන් ඇවිල්ලා. පාරණ ගලුත් තියෙනවා. වැව පේන මාන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට දැන් ගන්න. වැව පේනවා. වැව තමයි අතට තියෙන හරි සුදු පාට. අපි මෙහෙම යන් ඉස්සර රේල් වීලක් තියෙනවා. රේල් පිළ මේ පැත්තට යන්න. මේ පැත්තට ගිහිල්ලා එතන පාලමක් තියෙනවා. අපි එතන බලමු යන්න පුළුවන් ඉඳන්නේ. කෝච්චි නම් දැන් යන්නේ නැහැ එච්චර. මේ රේල් පිළ දෙක ඉස්සරහට ඉස්සර පාලමක් තියෙනවා. මෙතන මේ පැත්තට අපි පාලමක් වගේ තියෙනවා. එතනට ගිහලා පොඩ්ඩක් බස් බලන්න. මම එතනට ගිහිල්ලා නැහැ මම හිතන්නේ. කලින් මෙහි ආවට ගිහිල්ලා නැහැ. යන් දැන්.
පැත්තක් තියෙනවා. හරි අපි පාලමට ආවා. පාලමට ආවා. යකඩ වලින් මහදලා තියෙන්නේ. මේ පැත්තෙත් තමයි. මේ පැත්තෙත් තමයි. මෙතන තියෙන පාලම. මේ කොච්චි. කොගියකුත් ඉන්නවා. අර කොටේකට කොගෙක් ඉන්නවා. අපි යන් එහෙනම් අර පැත්තට ආයි. අපි දැන් පාරට ළඟයි. අපිට සෑන් තියෙන්නේ මෙන්න මේ පැත්තට. මම අර ලස්සනට පාරට මේවත් මාර්ගෙම පාරට යන්න තියෙන්නේ පාර අර මේ පැත්තේ තියෙන්නේ කොහොමද තනිතලා මේ තනිතලාවනේ හඳුනේම නැහැ. ඉතින් මේ පැත්තේ තනිතලා තමයි තියෙන්නේ. තනිතලා පාරවල් එලින්ම වංගුත් එච්චර නැහැ. උඹලම වංගුත් නැහැ එච්චර. මොකක්ද තියෙනවා.
සැරට යන්න දැම්මින් අතන සවුගුර පාරගාට අපි යන්න ඕන. යාවේ මේ පැත්තෙන් දැන් අපි මේ පැත්තටම යන්නේ. අපි යන්න අරවා දැන් අපි යන්නේ මේක. අපි යන්න. පරණ කෝච්චි එක ටිකක් තියෙනවා. කෝච්චි පාලම යන නෑ කෝච්චි පාරක් යන පාලමකට තාත්තර දෙනවා. මේක බහිනම් භයානකයි. මට මේක මතක තිබ්බේ නෑ. මේ බිම බැලුවාම කෙලින්ම සිල්බර් කොට දාලා දාගෙන යටින් මොකක්වත් දාලා නෑ. ඒකට එහෙම බිමම තමයි නෑ. හරි භයානකයි. ඩේන්ජරස් ප්ලේස් එක. ඉතින් අපිට එවිදින් ඕන නම් මෙන්න මේකට දාලා දුන්නා. මේ වෙන්නේ අර මම පෙන්නපු වැව මෙහෙට යනවා. ඊට අන්නේ කොහෙද යනවා. අපි යනවා අපි යන් දැන් රේල් පිට දිගේ අපිට යන්න තියෙන ආයේ ඇවිදින්න තැනක් නෑ. අපි මෙහෙම යන් කිරීම. ඉස්සරහට ඉස්සරහා මට මතකයි කෝච්චි හරවන එකක් තිබ්බා. මම ඒකට ඔකත් දෙන්නන්න ඔයගොල්ලන්ට. කෝච්චි එන්ජින් හරවන එක. ගල් දාලා කොහොමද අපි එතනට යන්නේ බලන්න. යාව එතනට කෝච්චි හරවන්න යනවා. කෝච්චි හරවන්න
මෙතනින් දැම්මම පස්සේ මෙන්න මේක නැදන් යනවා ඒක. මිනිස්සු දැන් දන්නේ මෙතනින් යනවා. මිනිස්සු ගැන ගොඩක් නැහැ. ස්ටේෂන් එකේ ඇවිල්ලා ස්ටේෂන් එක කවුරුත් නැහැ. පාළුයි. ගල්ලොය හන්දිය කියලා කියන්නේ. ගල්ලොය හන්දිය ස්ටේෂන් එකේ ඉන්නවා. කෝච් එකක් තියෙනවා. අපි ආයි ඉස්සරහට එනවා. අපි ආයන් මෙන්න මේ පැත්තට යන්න තියෙන අපිට. අපි යම් පල්ලෙහාට කෝච් බීලා ගියා. ස්ටේෂන් එකට යන්න ඕනේ. මෙතන තියෙනවා කෝච්චි පාලම. දැන් කෝච්චි පාලම තියෙන තුනක් තියෙනවා. මෙතන වතුර නැහැ. බයික් එක යනවා ස්ටෑන්ඩ් එකේ නා. අම්මෝ. ඔන්න ඔක තමයි අද vlog එක. ඉතින් vlog එක නම් කොච්චර දිග වේද කියලා දන්නේ නැහැ. එච්චර දිග වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොඩ අඩු කාලයක් ඇත්තේ. ඉතින් මේක තමයි මේ channel එකේ බොහෝ දුරට වැටෙන අන්තිම වීඩියෝ එක. තව එකක් තියෙන edit ගන්න. ඒක edit කරලා ඉවරනොත් දාන්න පුළුවන්. නැත්තම් ඉතින් මේක තමයි අන්තිම වැටෙන මේ වීඩියෝ එක. මොකද මේ මට පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඒකින්ද මේ පොඩ්ඩක් වීඩියෝ දාන එක පොඩ්ඩක් අඩු කරන්න වෙනවා. අඩු ගන්නවා කියන්නේ වීඩියෝ දාන්න වෙන්නේ නැහැ.
ඉතින් අපි තව මාස කීපයෙන් හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඉතින් අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් අලුත් විදියකට කැමරා ක්වොලිටි වැඩි කරලා හම්බෙමු. එතකන් හැමෝටම බීස්. හැමෝම පරිස්සමින් ඉන්න.